හරි අද අපි බලමු කොහොමද අපි page එකට exam download කරන්න කියලා. ඉස්සෙල්ලාම අපේ තියෙන browser එකක් open කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ගිහිල්ලා exam download කියලා search කරනවා. ඊපස්සේ මම මේ download කියන එක click කරනවා. ඊට මෙතන ඉස්සෙල්ලාම download කියලා එකක් එනවා. මම මේක click කරනවා. මම ඔයාලට description එකේ දාලා තියන්නම් මේක link එක. ඊට පස්සේ ටික වෙලා ගියට පස්සේ මෙතන download කරන පෙන්නනවා. හරි ඊට පස්සේ දැන් මම පෙන්නන්නම් ඔයාලට මේ download වෙලා තියෙනවා මගේ එක download වෙන ගමන් තියෙන්නේ. මම මේක දැන් stop කරනවා මොකද මගේ PC එකේ මම exam download කරලා තියෙන බොරුවෙන් දෙපාරක් download කරන්න ඕනේ. මේක මම exam එක download කරලා තියෙන්නේ. ඉතින් මේක cancel කරනවා. ඊට ඔයාලත් exam එක download කරගන්න. ඊට පස්සේ මේ this PC එකට ගිහිල්ලා අපි ඒක බලමු කොහොමද ඒක start කරන්න කියලා. downloads වලට යනවා. ගිහිල්ලා ඒක මම මේක run කරනවා. ඒක අපිට setup එකක් ඉවරනම් දෙන්නේ. හරි ඊට පස්සේ ආර සමහර මෙලියන් message එකක් එන්න පුළුවන්. ඔන්න මේක okay කරලා දාන්න. ඊට පස්සේ then next දෙන්න. මේ ටික මොකද වෙනස් නොකර මෙතනින් ආයි next දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ මේ location එක select කරන්න. ඊට පස්සේ මම මෙතන ගිහිල්ලා content D එකට යනවා. D එකේ මම okay දෙනවා. ඊට next දෙනවා. SMS එකක් නේද දෙන්න බෑ එතන empty වෙලා. ඉතින් මම ආයෙ මගේ D එක යනවා. මම D drive එකට ගිහිල්ලා මෙතන මම create කරන එකක් exam කියලා. මේ folder එක. මම ඒක rename කරනවා exam කියලා. ඊට පස්සේ මෙතනින් ආයෙ මේක මගේ D එකේ තියෙන exam ඊට පස්සේ මම ගිහිල්ලා බලන්න මෙතන exam කියලා folder එකක් තියෙන එක මම select කරනවා. ඊට පස්සේ okay කියලා දැන් next දෙනවා. ඊට පස්සේ language english මේ තියෙනවා. next දීලා මෙතන next දෙනවා. මෙතන install වෙනවා පෙන්නන බලමු මේක install වුණාම ඉතුරු වැඩ ටික කොහොමද කරගන්නේ කියලා. එතකන් මේක install වෙන්න දෙමු. හරි දැන් මෙතනින් මේක install වුණාට දැන් මේක වැඩ කරන්න මම පෙන්නන්නම් මේකට මේක දැන් මේ install වුණාට මේක වැඩ කරන්නේ නැහැ. අපි මේක ඇතුලේ WordPress download කරනවා. අපි මේක install වෙනකම් බලමු මේ WordPress එක download කරන්න. මම ආයෙත් මගේ browser එක open කරගෙන මම මෙතන search කරනවා WordPress download කියලා. ඊට මෙතන එනවා wordpress.org කියලා එකක් මම description එකේ දාලා තියෙනවා link එක. ඊට එතන ගිහිල්ලා එතන දැනට තියෙන අලුත්ම version එක පෙන්නනවා. මේ version එක download කරන්න. ඊට පස්සේ මෙතන පේනවා download වෙනවා. හරි ඊට පස්සේ ඒක දැන් බලමු අපි download එක. හරි ඊට පස්සේ මගේ මේ WordPress එක download කරපු එක download වෙනවා. ඒක save වෙන්නේ මේ zip file එකක් විදිහට. zip file එකක් විදිහට save වෙන්නේ නැත්නම් වැරදි. මෙතන WordPress මගේ දැන් අපි මේක බලමු අපි දැන් මේක මගේ තව install වෙනවා. මේක ටික වෙලාවක් යනවා. දැන් බලමු මේක අපි දැන් මේක download කරනවා මේ කොහොමද මේක ඇතුලේ මේ WordPress install කරන්න කියලා. හරි දැන් මගේ exam එක download කරලා ඉවරයි. ඊට පස්සේ මම මෙතන finish කියන බටන් එක බලනවා. හරි ඊට පස්සේ finish කියන එක කරලා මම මෙතන exam එක download මේක open එක close කරලා දාන්න. ඊට බලමු exam තියෙනවා ඊට download exam කියලා මෙතන search කරනවා. මෙතන පේනවා තියෙනවා. ඊට මේක open කරලා බලමු. open කරලා මම මේකම start කරනවා.
ඉතින් ස්ටාර්ට් කරලා සමහර යන්නේ එර එකක් આવුත් මට මොකක්ද එර කියලා කියන්නේ આવුත් මේක විසඳුමක් දෙන්න. එතන ඉස්සරහින් ඇඩ්මින් කියලා එකක් තියෙනවා. ඒ ඇඩ්මින් කෙනෙකුට ක්ලික් කරන එක පාර. ඉතින් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන්ට මෙහෙම තමයි පෙන්වන්නේ. අපි මේක නෙමෙයි WordPress අපේ වෙබ්සයිට් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් අපි මේක එනවා මේක අපි අයින් කරමු. මේක අපි අයින් කරන්නේ මේක මිනිමයිස් කරගන්න මේක ස්ටොප් කරන්න නැතුව මේක ක්ලෝස් කරන්න දෙන්න අපි මේක මිනිමයිස් කරන එක රන් කරන්න නැතුව අපිට මේ WordPress එකෙන් WordPress එකක් ඩවුන්ලෝඩ් කරන්න. මේ වෙබ්සයිට් අපි දැන් ඒක අයින් කරමු මේක. මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි අයින් කරමු. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලා ඩිස්පීසි කරනවා. ගිහිල්ලා ඒක මගේ drive එකේ example එක folder එකට යනවා. ගිහිල්ලා එතන තියෙනවා htdocs කියලා එකක්. මම මේ පෙන්නන්න. ඉතින් මෙතන htdocs කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන htdocs කියලා එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. එතන ගියරස් මේ htdocs එක ඇතුලේ මේ තියෙන dashboard image exam එක ගොඩ තියෙන ඔක්කොම සිලෙක්ට් කරලා delete කරන්න. හරි. දැන් ඊට පස්සේ අපි ගිහිල්ලා මේක refresh කරනවා. ඊට පස්සේ පේනවා මොකුත් නැහැ කියලා මේක empty. ඊට පස්සේ බලමු දැන් මේක ඇතුලේ කොහොමද WordPress download කරන්නේ. අපි download ඉස්සරහට ගිහිල්ලා මම download කරපු zip file එක WordPress එකේ ඒක මම copy එකක් කරගෙන ආවිල්ලා මම මේ exam එකේ තියෙන htdocs එක ඇතුළට paste කරනවා. ඊට පස්සේ මේක උඩ එක බලක් ක්ලික් කරලා මේක extract වෙනවා ෆයිල් එක නම් extract ෆයිල් දෙනවා. ඊට පස්සේ මෙතනම තමයි ලොකේෂන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේක ටික වෙලාවකින් extract වෙනවා. ඔයාලට ඒවා මම කරේ දෙන්න නැත්නම් දෙන extract all කියලා තියෙන ඒක හරි කමන්නේ. ඒක delete extract කරන්න. ඊට පස්සේ මේක delete කරන්න. ඔයාලට එහෙම එකක්වත් වෙන්නේ නැත්නම් මම තව වීඩියෝ එකක් දාන්න. ඒක කොහොමද මම කරපු විදිහට extract කරන්න කියලා. මේ තියෙන folder එක ඇතුළේ අපි open කරමු. එතන WordPress කියලා එකක් තියෙනවා. ඒකත් open කරන්න. ඒක ඇතුළේ තියෙන මේ වගේ files documents ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම select කරනවා. select කරන්න ctr එකත් එක්ක ඒ ගුණ select කරගෙන ඊට පස්සේ මේක අපි cut කරනවා. cut කරලා අර මෙතන තියෙන අර htdocs කියලා එක මේ තියෙන ඒ ෆයිල් එක අපි යනවා. ඒ ෆයිල් එකට ගියට පස්සේ එකපාරක් ආයෙ මම බැක් වෙනවා. බැක් වුණාට පස්සේ මේ exam කියන එක ගිහලා htdocs කියන එකට යනවා. ගිහිල්ලා මගේ මෙතන මම ක්‍රියේට් කරන එකේ ඒක මම මේ WordPress මේ 7.0.2 කියලා තියෙන්නේ ඒක මම ඒක උඩ ක්ලික් කරන්න නැතුව ඒක උඩ ක්ලික් කරලා තියෙන ක්ලික් එක අයින් කරලා මෙතෙන්ට paste කරන්න. කට් කරලා ගත්ත එක. ඊට පස්සේ paste කරනවා. මේ කට් කරලා ගත්ත මේ WordPress කියන folder හිස්සෙන්න ඕනේ. ඉස්සෙල්ලා නම් ඒක delete කරලා ඒක අපර දැන් ආදාළ නැහැ. ඊට පස්සේ අපි මේක අයපරක් refresh කරමු. refresh කරාම පෙන්වන්නේ නැතුව ඒ පෙන්වන්නේ නැත්නම් දැන් මේවා නිකන් අපි දීලා තියෙන්නේ. exam එක දැම්ම යන්න. exam එකට ගියරන්සේ htdocs වල යන්න. ඊට මේ ඔක්කොම නිකන් තියෙන්නේ. අපි ඒ හින්දා මේකට දැන් හදා ගන්න ඕනේ folder එක. බලමු මේක කොහොමද කරන්නේ කියලා. මම ගන්න ඉස්සෙල්ලා මේ ctr එකත් එක්ක ඔයගොල්ලෝ මේක කට් කරගන්න. කට් කරලා මෙන්න ක්ලික් කරලා මේ folder එක ක්‍රියේට් කරගන්න. ඒක මම ක්‍රියේට් කළා කැමති නමක් දුන්නේ හැකි. මේක වෙනවා wp බෝලික් කියලා මගේ නම දෙනවා. එස්ම ඒක දීලා ඒක ඒ නම කොපි කරගන්න. කොපි කරගෙන ඊට පස්සේ මේ දැන් අපි මේ කට් කරලා ගත්ත ෆයිල්ස් තියෙන මේ ෆයිල්ස් ටික මගේ කට් වුණේ ඒක හරියට. ඊට පස්සේ මම ආයෙත් ඒ ටික සිලෙක්ට් කරලා කට් කරලා මේ new folder කියලා තියෙන එක මගේ සේව් වෙලා නැහැ මගේ නමෙන්. මම ඒක ඇතුලේ paste කරනවා. මම htdocs කියන එක ඇතුලේ එළියට ගිහිල්ලා මේ folder තියෙන එක rename කරගන්න. මම අර කලින් rename කරපු rename වෙලා නැහැ. හරි. ඊට පස්සේ කරලම යනවා. දැන් බලමු අපි මේ refresh කරලා මොකද වෙන්නේ කියලා. ඒත් දෙන්න. අපි බලමු ඊළඟ මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා.
මේ තියෙන ප්‍රශ්න තමයි දැන් මේක රිෆ්‍රෙෂ් කරලා දෙන්නේ නැත්තේ. අපේ එක්සෑම් එක මම ක්ලෝස් කරලා එක්සෑම් එක අනිවාර්යෙන් මුන්න ඉන්න ඕනේ. මම මේක ස්ටොප් කරලා මේකේ ඇඩ්මින් වලට නම් අයියා දැක්කම වල කලින් අර මේ වැටුනේ ඒ අපේ එක්සෑම් එක ඕපන් කරලා තිබ්බනේ. මේ ටික දැන් මම ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා අපි WP බෝඩ් කියලා හැදුවේ. ඒක උඩ එකපාරට ක්ලික් කරන්න. ටික වෙලාවක් යයි අර මේක විනාඩියක් දෙකක් වගේ යයි මේක ෆෝල්ඩර් එක ඕපන් වෙන්න. අපි බලමු ඊට පස්සේ මේක කොහොමද හරියට මේ ඉන්ස්ටෝල් කරන්න කියලා. මේක ඇතුළේ දැන් WordPress දැන් මේකට දාලා තියෙන්නේ. ඊට අපිට තාම වෙබ්සයිට් එකක් හදන්න බෑ. මොකද මේක මේ අපි අර සෙටින් ඒ කියන්නේ මේක ලොගින් වෙන්න ඕනේ. ඒ ටික අපි හරියට කරමු බලමු. හරි දැන් මගේ නම් විනාඩි 3ක් වගේ ගියා. ඊට පස්සේ මේක මේ විදිහට ඕපන් වෙන්නේ. දැන් ඊට පස්සේ අපි ඉංග්‍රීසි කියන එක සිලෙක්ට් කරමු. ඊට පස්සේ අපිට මෙයාලා කියනවා අපිට මේකට database name එකක් ඕනේ, user name එකක්, password එකක්, host එකක් මේ ටික ඉන්නවා. අපි මේක අපි බලමු. go list go කරමු. ඊට පස්සේ මෙතන ඉන්නවා. අපි සාමාන්‍යයෙන් මෙතන database name තියෙන්නේ. ඒකට මම දෙන්නේ මගේ කලින් දුන්න නම WP බෝධිත් කියලා. ඊට පස්සේ මේ user name එකක් දෙන්නේ root. ඊට පස්සේ මෙතන password එක empty. password දාන්න එපා. ඊට පස්සේ මෙතන submit කරන්න එපා. ඒතර මොකක් හරි error එකක් එයි. අපි error එක එන්න කලින් විසඳගමු. මම මේක minimize කරලා මගේ තියෙන මොකද exam මොකද panel එක ගන්න ගිහලා මෙතන මේ MySQL තියෙන ඒක කෙලින්ම ගිහලා admin තියෙනවා. අපි කලින් admin එකනේ පල්ලෙහා. ඒක ක්ලික් කරන්න. මේකට එන localhost php my admin කියලා. මෙතන new කියලා තියෙන්නේ. new එක දෙකපාරක් ක්ලික් කරන්න. එහේ මෙතන database name තියෙනවා. එතනට අපි දෙන්න ඕනේ අර අපි එතනින් අර එකපාරක් ෆයිල් එකෙන් කොපි කරගත්ත නම තියෙන්නේ. මේක මම WP බෝධිත් කියලා දුන්නේ. ඒක මම දෙනවා. ඒකම දෙන්න වෙන මොකුත් දෙන්න එපා. ඒකම දීලා ක්‍රියේට් කරන්න. එසේ මේ මෙතේ යටින් WP බෝධිත් කියලා ඊට අපි ඒකට අවශ්‍ය නැහැ ක්ලෝස් කරලා තවලන්න. ඊට පස්සේ අපි මේකට ගිහිල්ලා දැන් WP හරි ඒක root එක හරි දැන් ඔයාලට මේක ප්‍රශ්නයක් නම් මේක හොයාගන්න බැයි නම් ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලාම යන්න මම exam එක ආයෙත් ක්ලෝස් කරලා මට අමතකනේ ක්ලෝස් කරන්න. ඔයාලා එහෙම ක්ලෝස් කරන්න එපා. ඒක මිනිමයිස් කරලා තියාගන්න. ඊට මෙතන තියෙන export කියලා මෙතන තියෙන export කියලා ආන්ගේ ෆයිල් එකට එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන යටින් php my admin කියලා තියෙයි. ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන config.inc කියලා මේකත් තියෙනවා. එදින් ඒ ෆයිල් එකට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඒක notepad එකකින් හරි මොකෙන් හරි ඔයාලා ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා user name එක password නෑ empty. තියෙනවා user name එක බලාගෙන අපි root තියෙනවා. සාමාන්‍යයෙන් බොහෝ විට root තමයි එතනට වැටෙන්නේ. අපි මේ close කරලා මෙතන මම minimize කරනවා. ඊට පස්සේ මේකේ මම ආයෙ ගිහිල්ලා root ගිහිල්ලා හරි ඒ ටික හරියට මෙතන submit දෙනවා. දුන්න පස්සේ නම් මෙතන message එකක් එල්ලලා run the install කියලා. ඒක මම ක්ලික් කරන එකපාරක්. කාර්යවාසී ටික වෙලාවක් ගියයි ඒකට ටිකකින් ගොඩක් වෙලා යන්නේ. ඊට පස්සේ දැන් අපි මේක හරියට දෙන්න ඕනේ. මේක මතක තියාගත්තාම මෙතන site title එක ඒකට පස්සේ නැදගිරි වෙනස් කරගත්තා. ඒක මම පස්සේ කියලා දෙන්නම් නැදගිරි කොහොමද වෙනස් කරන්නේ කියලා. ඒ කියන්නේ අපි WordPress මොකද වෙබ්සයිට් එකක් හරි ඒක වෙනස් කර හැකියි. ඒක අපි බලමු පස්සේ. ඊට පස්සේ මම මේක site title එක අර විදිහට දෙනවා. ඊට පස්සේ user name එක root නේ. දැන් මෙතන password එක නොදින්න බෑ. එතන දෙනවා. එතන මම දෙනවා මගේ password එක project. ඊට මෙතන මම මොකක් හරි නම්බර් එකක් ගහනවා. මේක මගේ කලින් මම සේව් කරලා තියෙන මගේ නම්බර් එක ගහනවා. කහලා ඊමේල් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මතක් කරලා මම නම් මගේ ඊමේල් එක හරියට දුන්නේ. ඊට පස්සේ මෙතන ටික් මාක් එක දාන්න ඕනේ.
මේ ටික ඊට පස්සේ install WordPress දෙන්න. install WordPress දුන්නා පස්සේ මේක ටික ලක් යයි. ඊට පස්සේ WordPress install වෙයි මේකට. මොකද මේ විශේෂයෙන් වෙන්නේ ඊට පස්සේ දැන් හරි දැන් ඒක හරි. මෙතන login දෙන්න. ගියහම මෙතන බොහෝ විට මේ මෙහෙම දෙනවා. එතුන් නැත්තම් ඔයාලගේ ගහ password username ගහලා මේ ටික් මාක් එකක් දාලා login දෙන්න. වීඩියෝ එක හොඳ නම් අමතක නොකර subscribe කරන්න, like එකක් උටීල එක දාලා යන්න දරම අලුතින් වීඩියෝ එකක් දැම්ම ඔයාලා ළඟටම ගෙන්න ගත්ත හැකියි. හරි දැන් මේක තමයි අපේ WordPress dashboard එක. මේකෙන් තමයි අපි වෙබ්සයිට් එකක් හදන්නේ. දැන් අපි මේකේ දැන් මෙහෙම තියෙන දැන් මේකේ output එක බලන්න ඕන නම් අපිට දැන් තියෙන්නේ මේ මෙතන තියෙන්නේ දැන් ඔයාලගෙත් පෙන්වන්න වෙන්නේ මෙහෙම. local host නම දාලා WP Bojit WP admin කියලා පෙන්වනවා. ඔයාලගේ සමහර මෙහෙම වෙන්න පුළුවන් මේ පෙන්වන්නේ. මේ local host කියන එකයි මේ WP admin ඕනේ. මේ Bojit කියලා තියෙන මේ ටික ඔයාලා copy කරගන්න ඕනේ. හරි ඊට පස්සේ copy කරලා මෙතන මම paste කරනවා. paste කරලා enter කරනවා. enter කරුවා පස්සේ මේක තමයි දැන් මෙතන WordPress එක design කරනවා. design කරලා output එක බලා ගන්න පුළුවන් ඒකේ. මේක නේ දැන් අර හැබැයි මේකේ අර exam folder එක අපි මේ දෙකම run කරන් ඉන්න ඕනේ. මේක අපි run කරන් ඉන්න ඕනේ නැත්නම් අපිට මේක පෙන්වන්න error එකක් කියන මම error එකක් පෙන්වන්නම්. අපි දැන් මේක කරන්නේ මම දැන් යනවා මගේ වෙන browser එකකට edge browser එකට යනවා. ඊළඟ මම මෙතන paste කරනවා එක. enter දෙනවා. මේක තමයි output එක. දැන් අපි බලමු මේක කොහොමද අපි ගන්න කියලා. මම තව වීඩියෝ එකක් කියන්න. වීඩියෝ එක හොඳ නම් like දාලා subscribe කරන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි.